ආයුබෝවන්. අද 2026 මැයි මාස 6 වෙනි බදාදා. ඔබගේ දවස සාර්ථකත්වයේ කරා ගෙන යන්නට අවශ්‍ය කරන විශ්වීය ශක්තිය සහ ජ්‍යොතිෂ්‍ය මඟ පෙන්වීම සමගයි අදත් ඔබ මේ එකතු වෙන්නේ. අතීතයේ සිටම අපි මුතුන් මිත්තන් Tamanගේ දෛනික වැඩකටයුතු ආරම්භ කළේ ස්වභාව ධර්මයේ සහ ග්‍රහ තාරකාවල ගමනාගමනයට අනුකූලවයි. ඉතින් අද දවසේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් බලපාන වැදගත් කරුණු මොනවාද කියලා අපි දැන් විමසා බලමු. අද දවසේ සියලු වැඩකටයුතු සඳහා ජීවය ලබා දෙන සූර්යාගේ උදාව හෙවත් ඉර උදාව පෙරවරු 5:56ට සිදු වුණා. දවසේ වැදගත් කටයුතු සැලසුම් කිරීමේදී මේ උදෑසන කාලය ඉතාමත් ප්‍රබලයි. වැදගත් කාර්යයන් ආරම්භ කිරීමේදී අප සැලකිලිමත් විය යුතු අශුභ කාලය හෙවත් අද දවසේ රාහු කාලයේ යෙදෙන්නේ පස්වරු 12:00 සිට පස්වරු 1:30 දක්වා කාලය තුලයි. ඔබ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් විවාහ කටයුතු හෝ ගිවිසුම් වලට අත්සන් තබනවා නම් මේ කාලය මගහරින්න පුළුවන් නම් වඩාත් සුබයි. ඊළඟට අපි බලමු අද දවසේ දිශාවන්ගේ බලපෑම කොහොමද කියලා. අද මරු සිටින දිශාව උතුර දිශාවයි. සාමාන්‍යයෙන් මරු සිටින දිශාව බලා වැදගත් ගමන් බිමන් පිටත් වීම ජ්‍යොතිෂයේදී අනුමත කරන්නේ නැහැ. නමුත් අද දවසේ දකුණ දිශාව සුබ දිශාව ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබ රැකියා සම්මුඛ පරීක්ෂණයකට, ව්‍යාපාරික සාකච්ඡාවකට හෝ දුර බැහැර ගමනකට පිටත් වෙනවා නම් දකුණ දිශාව බලා පිටත් වීමෙන් වැඩි සුබඵල උදා කරගන්න පුළුවන්. අද බදාදා දිනය බුධ ග්‍රහයාට හිමි දිනයක් නිසා ඔබේ ආකර්ෂණය සහ වාසනාව වැඩි කරන ජය වර්ණය වන්නේ කොළ පැහැයයි. ඇඳුම් පැළඳුම් තේරීමේදී කොළ පැහැයට මුල් තැන දීමෙන් ඔබේ මානසික ඒකාග්‍රතාවයත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කහ සහ සුදු වර්ණත් අද දවසට ගැලපෙනවා. අද දවසේ වඩාත් බලවත් ජය අංක ලෙස 5, 14 සහ 23 හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අංක 5 අද දවසේ ඔබේ ජයග්‍රහණ ඉහළ නැංවීමට උපකාරී වේවි. මේ තොරතුරු සැලකිල්ලටගෙන ඔබේ දවස වඩාත් ක්‍රමවත්ව සහ සාර්ථකව සැලසුම් කරගන්න. ඔබ සැමට අද දිනයේ සියලු අභියෝග ජය ගන්නා සතුට සහ සෞභාග්‍ය පිරි වාසනාවන්ත දිනයක් වේවා. දිනපතා මෙවැනි තොරතුරු දැනගැනීමට අපි නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. ඔබට තෙරුවන් සරණයි.